දවසක් ඉවසින් හඳුනාට අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ ස්කිසෝ ප්‍රොජෙක්ට් එකේ 41 වෙනි වීඩියෝ සමග. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඇඩ්මින්ට අදාළ හෝම් පේජ් එක කොහොමද මම ඩිසයිනින් පාර්ට් එක කරන තියෙන රෙස්පොන්සිව් විදියට using HTML CSS JavaScript helping වලින්. මම මෙතනින් දාගෙන තියෙනවා අපේ ඇඩ්මින් එකට අදාළ හෝම් පේජ් එක දැන් මම මේ විදිහට ඉන්නේ. මේකට අදාළව දැන් මම දාගෙන තියෙනවා මෙතනින් මේ විදිහට ටයිටල් එක දාලා තියෙන ස්ක්‍රීන්ෂොට් admin control කියලා මේ විදිහට දාගෙන තියෙනවා. ඊගාව මම මෙතනින් දාන්න තියෙන අපේ dashboard overview කියන එකට අදාළව මේ විදිහට black color එකෙන් දාගෙන තියෙනවා. ඊගාව මේ විදිහට නිකන් header එක විදිහට වෙන් වෙන විදිහට මේක හදාගෙන තියෙනවා. ඊගාව මෙතනින් add කරගෙන තියෙනවා මේ විදිහට අපිට bell icon එකක් add කරගෙන ඊගාව මෙතනින් අද කවද්ද ඒකට අදාළව අද month එක මේ ඒකට month එකත් එක්ක date add කරගෙන තියෙනවා මේ විදිහට. ඊගාව මෙතනින් දාගෙන තියෙනවා අපේ site menu එකේ මේ විදිහට user management කියලා දාන්න තියෙනවා අපේ dashboard කියලා දාගෙන තියෙනවා මේ විදිහට ඊගාර user management product management transactions කියලා මේ විදිහට දාගෙන තියෙනවා ඊගාර දැන් log වෙලා ඉන්න එක්කනට අදාළ first name එක තමයි මෙතන දාගෙන තියෙන්නේ ඊගාර administrator කියලා දාගෙන මේකට දාලා ඒ කියන්නේ user අදාළ first name එකේ letter එක අපිට මේ විදිහට පෙන්වන විදිහට හදාගෙන තියෙන්නේ ඊගාර මෙතන මම logout button එක හදාගෙන තියෙනවා මේ විදිහට ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් cursor signature අවශ්‍ය මේ විදිහට logout button එක red color වෙනවා බලා ගන්න පුළුවන් ඊගාර මෙතනින් මම මේකට අදාළව ඇඩ් කරගෙන තියෙනවා මේ විදිහට total users දැනට අපේ මේකට අදාළ users ලා කීයක් ඉන්නවද ඒකට අදාළ number එකක් දාන්න මේ විදිහට number එකක් ඇඩ් කරගෙන තියෙනවා ඊගාර මෙතනින් මේ විදිහට මම emoji එකක් විතර මේ විදිහට ඇඩ් කරගෙන තියෙනවා ඊගාර මේ විදිහට ඇඩ් කරගෙන තියෙනවා මේකට අදාළව මේ විදිහට ඇඩ් කරගෙන තියෙනවා ඒ කියන්නේ අපේ users ලාට අදාළව මේ විදිහට ප්‍රතිශතයක් විදිහට ඇඩ් කරගෙන තියෙනවා ඊගාරම active products කීයක් තියෙනවද දැන් මේකට අදාළව ඒකට අදාළව මේ විදිහට දාගෙන තියෙනවා ඊගාර ඒකට අදාළ ස්කිල්ස් කියලා දාගෙන තියෙනවා ඊගාර මෙතනත් පොඩි ඉමේජ් එකක් දාගෙන තියෙනවා මේ විදිහට ඊගාම total revenue වලට අදාළවත් මේ විදිහට දාගෙන ඊගාර ඒක live කියලා දාගෙන තියෙනවා මේකට අදාළව ඊගාර මේ විදිහට money එකට අදාළ මේ විදිහට දාගෙන තියෙනවා ඊගාර මම දාගෙන total orders දැන්ට orders කීයක් දාලා තියෙනවද කියන එකට අදාළ මේ විදිහට දාගෙන තියෙනවා scales කියලා දාගෙන green color එකෙන් මේ විදිහට match කරන් තියෙනවා ඊගාර මෙතන අදාළ count එක දාගෙන තියෙනවා total orders කීයක් තියෙනවද කියලා දාගෙන තියෙනවා මෙතන ඊගාර මතින් දාන්න තියෙන දැන්ට orders අරගෙන දාගත්තු ටික recent transactions වලට අදාළ මේ විදිහට දාගෙන තියෙනවා order මේක table එකක් විතර තමයි හදාගෙන තියෙන්නේ order id එක buyers ලා කොච්චරක් දැන්ට buy කරලා ඉන්නවද product එක දාන්න තියෙනවා amount එක status එක date එක මේ විදිහට දාගෙන තියෙනවා ඊගාර මෙතනින් දාන්න තියෙනවා view all අපිට ඔක්කොම බලන්න මේ විදිහට view all කියන එක දාගෙන තියෙනවා මේ විදිහට ඊගාර මෙතෙන් දාන්න අපේ order ID එකට දාලා මේ දේ ඔයගොල්ලන් බලාගන්න order ID එක ඊගාර මෙතෙන් කවුද buy කරේ buy ට අදාළ first name එක last name එක මේ විදිහට දාගෙන තියෙනවා ඊගාට මොකද්ද product එක දාන්න name එක දාලා දෙනවා graphic design video broadcasting game development web development cyber security ඒ කියන්නේ දැනට buy දැන් orders දාපු ටික තමයි මේ විදිහට දාගෙන තියෙන්නේ ඊගාර amount එක මේකට දාලා කොච්චර amount එක කියලා තියෙනවද ඒ සම්බන්ධයෙන් මේ විදිහට මම දාගෙන තියෙනවා ඊගාර ස්ටේටස් එක කම්ප්ලීට්ද නැද්ද කියන එක දාගෙන තියෙනවා මෙතන මේක හැම ස්ටේටස් එකක් කම්ප්ලීට් වෙලා තමයි දාගෙන තියෙන්නේ කම්ප්ලීටඩ් හැම එකම කම්ප්ලීට් වෙලා තියෙනවා ඊගාර ඩේට් එක කවද්ද මේක දාගත්තු ඩේට් එකට අදාළව ඊ එක දාලා තියෙනවා මන්ත් එක දාලා තියෙනවා ඩේට් එක දාලා තියෙනවා මේ විදිහට මම දාගෙන තියෙනවා ඒකට අදාළව අර බලමු මේකට අදාළ කෝඩින් පාර්ට් එක මම කොහොමද කෝඩින් කරගෙන තියෙන්නේ කියලා අපේ ඩිසයින් එකට අදාළව මේ විදිහට මම දාන්න තියෙනවා admin dashboard.php ෆයිල් එක තමයි මේ විදිහට මම කෝඩින් පාර්ට් එක කරගෙන තියෙන්නේ මේ විදිහට මම මෙතන PHP script එකක් දාගෙන ඉස්සෙල්ලාම session එක start කරලා තියෙනවා මේ ටිකට අදාළ කෝඩින් මේ ටිකට අදාළ කෝඩින් part එක මම ඊගා වීඩියෝ එකෙන් පැහැදිලි කරනවා ඔයගලන්ට දැන් මම design එක විතර පැහැදිලි කරන ඉඳන් මේකේ මම design එක විතර පැහැදිලි කරන්න මේකට අදාළව ඊගා මම දාන්න දෙනවා doc type html දා language එක දාගෙන මේ විදිහට head ඒ කියන්නේ අපි structure එක දාන්න තියෙන html වලට අදාළව head එක දාන්න තියෙනවා ඒකට අදාළව meta charges එකක් දාන්න utf8 කියලා දාගෙන තියෙනවා ඊගාර මේ ටික අදාළව head එක දාගෙන ඊගාරම මේකට අපේ title එක දාන්න තියෙනවා මේ විදිහට title එක දාන්න තියෙනවා admin skills shop කියලා මේ විදිහට ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් admin skills shop කියලා title එක බලා ගන්න පුළුවන් ඊගාට මෙතනින් දාගත්තු අපිට icon එක බලා ගන්න පුළුවන් මේ විදිහට ඒ විදිහට දාගෙන මම link කරලා තියෙනවා අපි icon එක විතර type images png href එකක් දාගෙන ss කියන එකට අදාළ image අපි image එක දාගෙන තියෙනවා ඊගාර මම මේක link කරලා තියෙනවා rel එකක් දාගෙන style.css style sheet එක දාන්න තියෙනවා href එක දාන css එකට අදාළ style.css එක මේක මම දාගෙන තියෙන්නේ ඊගාර මම අපේ script search එක දාන අපේ
හෙල්වින් CSS එක රදාලා මම ඉතින් දාන්න තියෙන CDN එක https cdn telwin css.com කියන දාන්තර මේ ස්ක්‍රිප්ට් එක විදියට. ඊගාර head tag එක රදාලා closing tag එක මෙතන close කරගෙන තියෙනවා. හරි. දැන් මම ඉතින් දාන්න තියෙන body tag එක. අපේ body tag එක රදාලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ විදිහට මම closing tag එක දාන්න තියෙනවා. ඊගාර HTML එකට රදාලවත් මේ විදිහට closing tag එක දාගෙන තියෙනවා. ඊගාර මම ඉතින් දාන්න අපේ body tag එක රදාලා class එක දාන්න pg slate වෙන 50 වෙන විතර min h screen එක දාගෙන තියෙනවා. ඊගාර මම div class flex කොල්ලයක් දාන md flex row කියලා දාගෙන min h screen එකක් දාගෙන විතර මේකට අදාළව. ඊගාර අපේ slider. කියන්නේ අපි මේ කියන්නේ slider menu එක මේකට අදාළව කියන්නේ menu මේකට අදාළව. මෙතනින් තමයි මම coding part එක කරන් තියෙන්නේ. acid එකක් දාගෙන class w full එකක් දාන md w64යි pg slate 900 text එක white වෙන flex string එකක් දාගෙන 0 කියලා දාගෙන තියෙනවා. ඊගාර මම div එක දාන class p6 එකක් දාගෙන අපේ text එක දාන්න තියෙනවා. h1 tag එකක් ඇතුළේ class එක text එක 2xl font එක bold වෙන්න text එක blue වෙන්න 500 screen shop කියලා දාගෙන තියෙනවා මේකට අදාළව. ඊගාර මම paragraph tag එකක් දාන class එක දාන text එක දාන s දාගෙන text එක select වෙන්න 400 mt1 එකක් දාන uppercase එක tracking uppercase එක දාන tracking white එකක් දාගෙන admin control කියන එක දාගෙන තියෙනවා. ඒ තියෙන අපි මෙතන screen shop කියන එකයි admin control කියන එකට අදාළව තමයි එතරම් හදාගෙන තියෙන්නේ coding part එක. ඊගාර මම ආයෙ මෙතෙන් දාන්න අපේ nav එකට දාලා nav tag එක දාන class mt6 එක දාන px4 එකක් දාන space y2 එකක් දාගෙන විතර මේකට අදාළව. ඊගාර මම anchor tag එකක් දාන href එකක් දාන තියෙනවා admin dashboard.php එක දාගෙන class එක දාන flex item එක center වෙන්න gap එක 3 px4 py3 pg background color එක blue වෙන්න 600 rounded excel item එක text එක save වෙන්න font එක bold වෙන්න shadow lg shadow blue එක දාන 500 කියලා add කරගෙන තියෙන මේකට අදාළව. ඊගාර මම අපේ dashboard කියලා දාගෙන මේ span tag එකේ මේ විදිහට ඒකට අදාළව icon එක දාගෙන span tag එක close කරලා dashboard කියලා දාගෙන තියෙනවා. ඊගාර මම මෙතනින් දාගෙන anchor tag එක දාන href එකක් දාන hash එක දාගෙන තියෙනවා. hash එක දාගෙන class එක දාන flex item එක center වෙන gap එක 3 px4 py3 hover එක bg slate එක 800 add කරගෙන rounded excel text එක scm font එක medium transition colors කියලා add කරගෙන අපි span tag එක දාගෙන මෙතනින් ඒකට දාලා icon එකක් දාගෙන span tag එක close කරගෙන තියෙනවා. ඊගා user management කියන හදාගෙන තියෙනවා. ඒ විදිහට හදාගෙන තියෙනවා product management එක transaction එක ඒ විදිහට හදාගෙන තියෙන්නේ. ඒකට අදාළව මම මෙතනින් icon එක වෙනස් කරගෙන තියෙනවා. මෙතනත් icon එක වෙනස් කරගෙන තියෙනවා. product management වලට අදාළව transaction වලට අදාළවයි. ඒ කියන්නේ මේ ටිකට අදාළව මේ ටික එකම විදිහකට තමයි හදාගෙන තියෙන්නේ. ඔයගලන්ට පේනවා මේ විදිහට. මෙතන මම dashboard කියන එක වෙන විදිහකට හදාගෙන තියෙනවා. ඒ කියන්නේ මෙතනින් select කරන එකට අදාළව හදාගෙන තියෙන්නේ. මොකද මම දැන්ට user management එක හදලා නැහැ. ඊගා වීඩියෝෙන් තමයි මම ඒ ටිකට අදාළව අරගෙන ඉන්නේ. ඊගාව මම මෙතනින් දාගන්න තියෙනවා div එකක් දාගෙන ආයෙ මම මෙතනින් දාගන්න අපේ nav tag එකට දාලා closing tag එක close කරගෙන තියෙනවා. ඊගාව මම ආයෙ div එක දාන class එක දාලා empty auto p6 එකක් දාන border එක t border straight 800 div එක දාන class flex item එක center වෙන gap එක 3 mb6 එකක් දාගෙන තියෙනවා මේකට අදාළව. ඊගාව මම ආයෙ div එක දාන class එක w10 එකක් දාන h10 එකක් දාන bg background color එක indigo 500 rounded lg flex item එක center වෙන justify center font එක bold වෙන්න කියලා දාගෙන මෙතනින් එකට අදාළ මේක දාගෙන තියෙනවා letter එක. ඊගාර මම ආයි div එකක් දාන්න මේ විදිහට paragraph tag එක දාන්න තියෙනවා class text එක scm font එක bold වෙන්න. ඊගාර මතින් මම දාලා දෙනවා dollar sign session admin f name කියන්නේ. ඒ කියන්නේ අපිට admin ට අදාළ first name එක බාන්න එක තමයි තියෙන්නේ මේකට අදාළව. ඊගාර මම paragraph tag එක දාන්න ආයි class එක දාන්න text එක දාන්න තියෙනවා 10 px එක දාන්න text එක select වෙන්න 400 uppercase එක දාන්න තියෙනවා administrator කියලා දාගෙන තියෙනවා ඒකට අදාළව. ඊගාර මම ආයෙ මෙතනින් මේකට අදාළ div tag එක close කරගෙන ඊගාර මම anchor tag එකක් දාන href එකක් දාන්න තියෙනවා process admin logout process.php file එක class එක දාන්න තියෙනවා block w full එක දාන text center py2 bg straight 800 hover bg එක background color එක red වෙන්න 900 කියලා add කරගෙන තියෙනවා. ඊගාර hover එක text එක red වෙන්න 400 rounded lg text එක access font එක bold and transition all කියලා දාගෙන border එක දාන්න slate logout ඒ කියන්නේ අපේ logout button එකට දාලා තමයි coding part එක කරගෙන තියෙනවා. මේ process එකට අදාළ ඊගා වීඩියෝ එක අරගෙන එන්නම්. ඊගා විදිහට acid එකට අදාළ විදිහට මම close කරගෙන තියෙනවා. ඒක අපි slide එකට අදාළව ඊගා මම දාලා තියෙනවා මෙතන main කියලා දාන class flex එක 1 overflow auto වෙන එක දාගෙන අපේ ආයි මම header එකට දාගෙන header එකට දාලා class bg background color එක white වෙන්න border b border slate 200 px
8 එකක් දාන py4 flex justify between item center and sticky top 0 z 30ක් වෙන ඇඩ් කරගෙන තියෙනවා. ඊගාරම h2 tag එක ඇතුළේ class text එක excel font එක extra bold වෙන text එක straight වෙන 900 dashboard overview කියලා දාගෙන තියෙනවා. ඊගාරම div class flex item center වෙන gap එක 4ක් වෙන විදිහට ඇඩ් කරගෙන button tag එකක් දාන class එක දාලා p2 text rate වෙන 400 4 එක දාලා text rate වෙන 600 කියලා ඇඩ් කරලා මම bell එකට දාලා icon එක දාන්න තියෙනවා මේක අතනින්. ඊගාර මම div එක දාන ආයි class එක දාන 6 එකක් දාන wpx bg background color එක straight වෙන 200 කියලා ඇඩ් කරගෙන තියෙනවා. ඊගාර මම දාන තියෙනවා span tag එකක් දාන class එක දාන්න තියෙනවා text access font එක bold වෙන text rate වෙන 500 uppercase එක tracking wider. ඊගාර නම් මෙතන මම දාන date එකට දාලා අපි date එක වෙන්න කර day month මේ විදිහට දාගෙන තියෙනවා. span tag එක දාගෙන ඒකෙන් close කරගෙන තියෙනවා. මෙතන මම header කියලා දාගෙන තියෙනවා. ඔයගලන්ට පෙන්නන්නම් design එකෙත් මේ විදිහට. මේ තමයි header එක. මේ විදිහට තමයි header එක හදාගෙන තියෙන්නේ. ඒකට අදාළ බලන්න පුළුවන් dashboard overview මේ විදිහට මම වෙන මේ විදිහට බලාගන්න පුළුවන් අපේ header එක. bell icon එක තියෙනවා. මේ විදිහට බලාගන්න පුළුවන්. හරි අපේ ඉදිරියට කොහොමද කරලා තියෙන්නේ කියලා. මම මෙතනින් දාන්න තියෙනවා div කියලා දාන class එක p8 එකක් දාන්න div class grid का दान calls 1 का दान sm grid calls 2 का दान lg grid calls 4 का दान तीरा gap का 6 mb का दान 10 किलो दान तीरा गार आय मान div किलो दान आप इधर मेकर दाल दान तीरा मान में इधर total users वाला दालो active products वाला दालो total revenue वाला दालो scales वाला दालो total orders वाला दालो में इधर महा दान तीरा मान ये का div text के में इधर में विरम महा दान तीरा मान में इधर मन दान class bg background color का white ना p6 rounded 2 pixel shadow sm border straight 100 over shadow md के दान transition shadow के दागन तीनों ईगार में मिथिंग div के दान class का flex justify center between item के start mb 4 का दागन तीनों ईगार में span tag के class b3 bg background color का blue and 50 text का blue and 600 rounded excel text excel के ऐड करके ना ईगार में मिथिंग मेकर दालो icon के दागना क्या users वाला दालो icon का span tag के close करके तीनों ईगार में span tag के दान class text का 10px font का bold है ना text का green है ना 500 के ऐड करके ना uppercase के दागन तीनों ईगार में मेकर दालो क्या मेजर दागन तीनों ईगार एक दाल div tag में close करके ना ईगार मंगा दान तो ना paragraph tag के दान class text का straight है ना 500 text का access font का bold है ना uppercase tracking wide step दागना mb1 के दागना total users की ने दाल मेजर दागना तीनों ईगार html tag के दागना class का text का 3xl font का black text का straight है 900 मेकर दाल number format का मेजर दागना तीनों number format टेम पेन्नन्ना total users वाला दाल के दागना तीनों ईगार में मे विधि रहता है आप स्किल आप मेकर दाल एक्टिव प्रोडक्ट्स का दान तीयन्ने टोटल रिवेन्यू का दान तीयन्ने टोटल ऑर्डर्स का दान तीयन्ने उन्हें पेन्नों मेरे में वेनस करने तीनों मेरे मेकर दाल मेरे आइकन ने वेनस करने तीनों ईगार मेरे में स्किल दागन तीनों ईगार एक्टिव प्रोडक्ट्स ईगार आप पैराग्राफ टैग के दाल मेरे एक्टिव प्रोडक्ट्स के दागन तीनों ईगार मेरे आप टोटल प्रोडक्ट्स वेन होनिंदा मेरे मन दाल नंबर फॉर्मेट के दागन डॉलर्स एंड टोटल प्रोडक्ट्स के दागन तीनों हिस्ट्री टैग के दुले मेदियटा ईगार में अबे मेदियटा टोटल रिवेन्यू का दालवत मेदियर पैराग्राफ टैग के मैं वेनस करने तीना टोटल रिवेन्यू केला ईगार में हिस्ट्री टैग के मेदियटा नंबर फॉर्मेट टेम पेन्ना डॉलर साइन टोटल अर्न्स के दागन तीना मेदियर मन वेनस करने तीना मे कर दालव डेसिमल प्लेस देखा कर दागन तीना ईगार में मैं लाइव के दागन ईगार में आइकन के दागन तीना ईगार में अबे टोटल ऑर्डर्स वाला दाल मेदियर आइकन के दागन स्केल्स के दागन मेजर तीनों ईगार मांग अबे पैराग्राफ टैग के दांजरा टोटल ऑर्डर्स ईगार हिस्ट्री टैग के दांजरा नंबर फॉर्मेट अगेन डॉलर्स एंड टोटल ऑर्डर्स के पेन्नन गेला मेजर ओगलन पेन्नन मेजर एकम विधर ते हदागन तीयन्ने मेजर कार्ड टी ऐड करගෙන එක විදිහට හදාගෙන තියෙනවා මේක වෙනසක් විදිහට දාගෙන තියෙන මේදර අයිකන්ස් ටික වෙනස් කරගෙන තියෙනවා ඊගාර මෙතනින් අපගේ මේදර දාගෙන ස්කිල්ස් කියන එකට ස්කිල්ස් කියලා වෙනස් කරගෙන තියෙනවා ලයිව් කියන එකට දා ලයිව් වෙනස් කරගෙන තියෙනවා ස්කිල්ස් වලට ස්කිල්ස් ටික වෙනස් කරගෙන තියෙනවා ईगार में दिन टोटल ऑर्डर्स की नमस करने तीना टोटल रिवेन्यू की नमस करने तीना ईगार एक्टिव प्रोडक्ट्स की नमस करने तीना टोटल यूजर की नमस करने तीना मेजर तमाई एक यहाँ पे नेम्स के नमस करके ना ईगार में दिन एक रात आउटपुट टाइम एक दागन तीना मेजर कोमद पेन्नन नोनी एक विधि दागन तीना मेजर आप बलागन पुरान खाले का एक विधि रहता है हमें के मत ये ने खाले का मेजर एक दाल के ना पे टेक्स्ट दाल खालेगा ते विधि में तीन नंबर सोल्डा दाल खालेगा ते विधि में तीन ने अरे बोलो मित्रिंग अबे टेबल खदान तीन को मंदी केला
මම මෙතනින් දාගෙන තියෙන අපේ ටේබල් මේ ටිකට අදාළව ටේබල්ස් වලට අදාළව මේ විදිහට div එක දාන class bg background color එක white එක rounded 2xl shadow sm border එක straight වෙන 100 overflow එක hidden වෙන කියලා දාගෙන තිනවා. ඊගොල්ලෝ මම div class එක දාන තියෙන px8 එක දාන py6 border එක දාගෙන තියෙන bg එක border straight වෙන 100 flex justify bit in එක දාන item එක center වෙන එක දාගෙන තිනවා. ඊගොල්ලෝ h3 tag එක ගත්තොත් class එක font එක bold වෙන text එක straight වෙන 900 කියලා add කරගෙන recent transactions කියලා දාගෙන තියෙන අපේ මේකට අදාළව ඊගොල්ලෝ මම anchor tag එකක් දාන href එකක් දාගෙන තියෙන මේකට අදාළව hash කියලා දාගෙන class එක දාන තියෙන text access font එක bold වෙන text එක blue වෙන 600 ho එක දාන තියෙනවා underline කියලා දාගෙන uppercase එක tag in white එකක් දාන තියෙනවා view all කියලා දාගෙන ඔයගොල්ලන්ට පෙන්නන්න මම දාන තියෙනවා underline. ඒ කියන්නේ ho වෙනකොට මේක underline වෙනවා. මේ දැක්කනේ ho වෙනකොට මේක underline වෙනවා. මේ විදිහට තමයි ඒකට අදාළ කරගෙන තියෙන්නේ. ඊට අපේ recent transaction කියන මේ විදිහට දාගෙන තියෙන අපේ text එක black color එකෙන් ඊගාර මෙතනින් දාගෙන තියෙන div එක මෙතනින් close කරගෙන තියෙනවා. ඊගාර මම ආයි div එකක් දාන class එක overflow x auto කියලා දාගෙන table class w full එකක් දාන text එක left එක දාගෙන තියෙනවා. cheat එකක් දාගෙන tr එක අපේ tables වලට දාලා tr කියලා දාගෙන class bg background color එක straight වෙන්න 50ක් වෙන විදිහට text එක straight වෙන්න 500 text එක 10 px එක දාන font එක bold වෙන uppercase tag in white එකක් දාගෙන තියෙන එකට අදාළව ඊගාර මම මේ විදිහට දාගෙන තියෙනවා අපි මේකට අදාළව columns ටිකට අදාළව මේ විදිහට th එක දාන class px8 එකක් දාන py4 order id buyer product amount state එක date එක දාන් තියෙනවා මේ ටික විදිහට තමයි කරගෙන තියෙන්නේ මේ විදිහට ඊගාර මේකට අදාළ closing tag එක close කරගෙන තියෙනවා ඊගාර මේකට අදාළව මම මේ විදිහට code කරගෙන තියෙනවා මේකට අදාළ කොහොමද මේ ටික පෙන්නන්න ඕන කියලා මේ විදිහට class එකක් දාන divided by එක දාන divide straight එක 100 ඊගාර මෙතන මම php script එකක් දාන if එකක් දාන dollar sign recent orders කියලා දාගෙන තියෙනවා මේකට අදාළ ඊට මේකට අදාළ rows ටික පෙන්නන්න කියලා දාන 0 කියලා දාගෙන php script එකක් දාන while එකක් දාන dollar sign order dollar sign recent order කියලා දාන fetch එකක් දාගෙන තියෙනවා ඊගාර tr tag එකක් දාන class over background color එක set වෙන 50ක් වෙන transition colors කියලා දාගෙන තියෙනවා ඒ කියන්නේ එක විදිහට තමයි කරගෙන තියෙන්නේ මේ විදිහට px8 එකක් දාන py4 text එක sm font එක bold වෙන text එක set වෙන 900 ඊගාරයිම මෙතනින් මේකට දාන තියෙන order id අපි order id කොහොමද බලාගන්න පුළුවන් විදිහට දාගෙන තියෙනවා මේ විදිහට order id එක දාගෙන තියෙනවා ඊගාර අපේ dollar sign order එක දැම්මේ කවුද ඒ කියන්නේ එයාට අදාළ first name එක dollar sign order last name එක බලාගන්න පුළුවන් ඒකට අදාළ මේ විදිහට coding part එක කරගෙන තියෙනවා ඊගාර අපේ title එක බලාගන්න product එකට දාලා title එකට අදාළව td එක දාගෙන මේ class px8 එකක් දාන py4 text sm text එක straight 600 font එක medium මේ අදාළව title එකක් දාගෙන තියෙනවා ඊගාර මම මේකට අදාළව අපේ total orders මේ විතර දාගෙන තියෙනවා amount එක කියලා. ඒ කියන්නේ අපේ amount එක දාන්න තියෙනවා td කියලා දාන class එක px8 එකක් දාන py4 text එක sm text එක straight 600 font එක medium වෙන එක දාගෙන number format එකෙන් දාන්න තියෙනවා dollar sign order total amount එක පෙන්නන කියලා දාගෙන තියෙනවා ඊගාර මම මෙතනින් දාන්න තියෙනවා ආයේ මේකට අදාළව span tag එකක් දාගෙන මෙතන මම දාන්න තියෙනවා payment status අපේ payment status එකට අදාළ මේ විදිහට coding part එක කරගෙන තියෙන span tag එක දාන්න class එක දාන්න තියෙනවා px3 එකක් දාන්න py1 background color green වෙන 50ක් විතර text එක green වෙන 700 ඊගාර මේකට අදාළ text එක 10 px කියලා දාන්න font එක bold වෙන rounded full එකක් දාන්න uppercase එක දාන්න තියෙනවා මේ විදිහට dollar sign order payment status එක දාන්න තියෙනවා කියන්නේ completed කියන එක තමයි මේකට අදාළ code part එක කරගෙන තියෙන්නේ ඊගාර මම td කියන අදාළ class px8 එකක් දාන්න py4 text එක sm text එක set වෙන 600 font එක medium කියන්නේ අපේ date එකට අදාළ තමයි දාගෙන තියෙන්නේ date එකට අදාළ මේ විදිහට දාගෙන තියෙනවා month එක ඊයේ එක store time එකට අදාළ dollar sign order කියලා දාන created tag එක දාගෙන තියෙනවා ඊගාර මෙතන මම tr එක දාන මේකට php script end while එක දාන else එකක් දාගෙන මේ විදිහට tr td collapse call span එක දාන 6 class එක දාන px8 එකක් දාන py12යි text එක center වෙන text එක straight වෙන 400 මේ විදිහට no tractions found කියලා දාන තියෙනවා no tractions found කියලා දාගෙන මේ විදිහට දාගෙන තියෙනවා මේකට අදාළව ඊගාර මම end if එකක් දාගෙන ඊගාර මේකට අපේ මේ ටිකට අදාළව table එකට අදාළව ඊගාර reduce text වලට අදාළව main එකට අදාළව මේ විදිහට මම closing tag එක දාගෙන තියෙනවා මේ විදිහට තමයි ඉතින් මම admin ට අදාළව හදාගෙන තියෙන අපේ home page එක. ඒ කියන්නේ අපේ admin page එකට අදාළ home page එක හදාගෙන තියෙන මේ විදිහට
සුබ දවසක් වේවා සියලුම දෙනාට ඊගා වීඩියෝ හමුවෙමු.